අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ දර්ශනයේ තියෙන හරිම ලස්සන, හරිම ගැඹුරු උපමාවක් ගැන. මේකෙන් අපිට පාරිශුද්ධතාවය, ඒ වගේම හිතේ සාමය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මේ කියන පద్මාකාර ජීවිතය කියන සංකල්පය මොකක්ද කියලා. හිතලා බලන්න මේ වගේ කැළඹිලි සහිත ලෝකයක කොහොමද ජීවිතයක් පිරිසිදුව සාමකාමීව තියාගන්නේ? මං හිතන්නේ මේක අපි හැමෝටම වගේ දැනෙන ප්‍රශ්නයක්. හැමදාම වෙනස් වෙන ප්‍රශ්න පිරුණු සමාජයක කොහොමද අපි අපේ හිතේ තියෙන සාමිය රැකගන්නේ? ඉතින් මේ ගැඹුරු ප්‍රශ්නෙට පිළිතුරක් තමයි අපි මේ විග්‍රහයෙන් හොයන්න උත්සාහ කරන්නේ. හොඳයි, මේකට පිළිතුරක් හොයාගෙන යද්දී අපිට මුලින්ම හම්බ වෙන්නේ බෞද්ධ චින්තනයේ තියෙන හරිම වැදගත් දෙයක්. ඒ තමයි ලෝකයේ ජීවත් වෙද්දී අපිට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙන දේවල් තියෙනවා නේද? සැප, දුක, ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා මේවට තමයි අටලෝ දහම කියන්නේ. ඉතින් මේ දේවල් හමුවේ කම්පා නොවි නොසැලී ඉන්න පුළුවන්කම. මේ හිතේ ස්ථාවරත්වය කියන එක නිකන් න්‍යායක් විතරක් නෙමෙයි. මේක ඇත්තටම ජීවත් වෙලා පෙන්නපු දෙයක්. මූලාශ්‍ර දිහා බැලුවම බුදුන් වහන්සේගේ සම්පූර්ණ ජීවිත කතාවම. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වුණ දවසේ ඉඳලා පිරිනිවන් පාන කල්ම මේ අටලෝ දහමෙන් නොසැලුණු ජීවිතයකට හොඳම උදාහරණයක් විදියට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ නොසැලෙන ජීවිතය කියන අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? පුදුමයකට වගේ මේකට පිළිතුර ස්වභාව ධර්මයෙන්ම හොයාගන්න බුදුදහම අපිට පාර පෙන්නනවා. ඒ තමයි හරිම ලස්සන බලගතු නෙළුම් මලේ උපමාව. මොකද්ද මේ පద్මාකාර ජීවිතය කියන්නේ? හරිම සරලයි. ඒ කියන්නේ නෙළුම් මලක් වගේ ජීවිතයක්. හිතන්නකෝ, නෙළුම් මල හැදෙන්නේ මඩ පිරුණු වතුරේ. ඒත් ඒ මල උඩට ඇවිත් පිපෙද්දි ඒකේ මඩ චුට්ටක්වත් ගෑවිලා නැහැ නේද? අන්න ඒ වගේ කිලස් පිරුණු මේ ලෝකේ ජීවත් වුණත් ඒ දේවල් වලින් කිලිටි නොවි පිරිසිදුව ජීවත් වෙන්න තියෙන හැකියාවට තමයි මේ නම කියන්නේ. මේ උපමාවේ තියෙන ගැඹුරුම කතාව තියෙන නෙළුම් මලේ ගමන ඇතුලේ. ඒක නිකන්ම මලක් නෙවෙයි. ඒක හරියට අභියෝග මෙදින් ගිහින් නිදහස හොයාගන්න ගමනක් වගේ. අපිට ඒක පියවරෙන් පියවර තේරුම් ගන්න පුළුවන්. හරි, බලමු මේ ගමනේ අදියර 4 මොනවද කියලා. පළවෙනි එක දියේ ඉපදීම. ඒකෙන් කියවෙන්නේ අපි මේ ලෝකෙට ඉපදෙන එක. ඊළඟට දියේහිම වැඩිම. ඒ කියන්නේ අපි මේ සමාජය ඇතුළෙම ජීවත් වෙන එක. තුන්වෙනි පියවර දියෙන් මතුවීම. මෙතනදී තමයි ලෝකයේ තියෙන කෙලෙස් වලින් මිදලා ඒකට උඩින් හිතන්න පටන් ගන්නෙ. අන්තිමට හතරවෙනි එක දියෙන් නොතැමරි පිපීම. අන්න එතනදී තමයි පාරිශුද්ධත්වයට නියම හිතේ සාමයටපත් වෙන්නේ. දැන් මේ ලස්සන උපමාව ගැන අපිට ත්‍රිපිටකයෙන්ම සාක්ෂි හම්බ වෙනවා. විශේෂයෙන්ම අංගුත්තර නිකායේ තියෙන නාග සූත්‍රය. අපි බලමු මේ සූත්‍රය මේ ගැන හරියටම කියලා තියෙන්නේ මොකද්ද කියලා. සූත්‍රයේ මේක හරිම කාව්‍යාත්මකව කියලා තියෙනවා. සුදු නෙළුමක් දියෙහි ඉපිද, දියෙහි වැඩි, දියෙන් උඩට ඇවිත් ඒ දියෙන් නොතැවරී තියෙනවා වගේම බුදුන් වහන්සේත් ලෝකයේහි ඉපිද, ලෝකයේහිම වාසය කරමින් ඒ ලෝකයෙන් නොතැවරී වැඩ සිටිනවා. බලන්නේ උපමාව කොච්චර බලගතුද කියලා. ඉතින් මේකේ තියෙන සමානන්තරය හරිම පැහැදිලි නේද? බලන්න, එක පැත්තකින් නෙළුම. ඒක වතුරේ ඉපදිලා, වතුරේ හැදිලා, වතුරෙන් නොගෑවි ඉන්නවා. අනෙක් පැත්තෙන් බුදුන් වහන්සේ. උන්වහන්සේත් ලෝකේ ඉපදිලා, ලෝකේ ජීවත් වෙලා, ලෝකෙන් නොගෑවි ඉන්නවා. තොයේන එහෙම නැත්නම් දියෙන් නොතැවරිලා වගේ, ලෝකින එහෙම නැත්නම් ලෝකයෙන් නොතැවරිනවා. මේ සංසන්දනින් මුළු අදහසම හරි ලස්සනට පැහැදිලි වෙනවා. හොඳයි. දැන් මේ උපමාව පැත්තකින් තියලා අපි බලමු ප්‍රායෝගිකව මේක කොහොමද වෙන්නේ කියලා. මේ කියන නොතැවරුණු ජීවිතය ඇත්තටම මිනිස්සු අතරේ ජීවත් වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මූලාශ්‍රවල මේ ගැන පැහැදිලි කරන්න හරිම බලගත උදාහරණ දෙකක් දීලා තියෙනවා. හිතන්න. පළවෙනි එක කෙලෙස් නිසා දුක් විඳින, පීඩා විඳින මිනිස්සු අතරේ ජීවත් වෙද්දී තමන් ඒ කිසිම දෙයකට අහු වෙන්නේ නැතුව අනාතුරව ඉන්න එක. දෙවෙනි එක වෛරයෙන් පිරුණු මිනිස්සු අතරේ ජීවත් වෙද්දී තමන්ගේ හිතේ වෛරයක් නැතුව අවෛරීව ඉන්න එක. එතකොට මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ පద్මාකාර ජීවිතය කියන්නේ ලෝකෙන් පැනලා යන එකක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ ලෝකයේත් එක්ක මිනිසුත් එක්කම ජීවත් වෙමින් ඒ ලෝකේ තියෙන නරක දේවල් වලින් වෛරයෙන් කෙලස් වලින් තමන්ගේ හිත දූෂ්‍ය වෙන නොදී බේරගන්න එකයි.